හරි එනට එක්කෙනට අලවන්න හරි අමාරුවක් තිබ්බ. ඔන්න අපි වෙසක් එකට අපේ ගේ සරසන්නයි හදන්නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක වෙසක් ටූර් ටික හදන්න. අටුවට්ටමක් ඉස්සරහින් තියෙනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. බකට් එක පොඩ්ඩක් පැත්තකට වෙනවද? දැන්ම බකට් එල්ලන්නේ නැහැ. බකට් එල්ලද කියනවා. අපි වෙදසරේ ගෙනාවේ මේ වගේ ඒවා. අපි හැම සැරේම කියන්නේ මේ වගේ ඒවා තමයි. ඊයස්සේ කවුරුදයක් විතර පාවිච්චි කරනවා විසිකලා දාන කොහොමද තියාගන්න බෑ. දැන් මේ පාර ඊළඟ අවුරුදු දෙකට මේක. ඔව්. ඔය පස්ස පැත්ත ගන්න. ඔව් පස්ස පැත්ත අරන් යන්නකො සෆාය දෙතනින්. මේක එක මුලින් හදලා දාන්න නැත්නම් මෙතන ගොඩක් වෙනවා. ඒක එකක් හදන්න. Sapphire. Yeah. මේ ටික එකතු වෙලා තියෙන්නේ. මේක කපලා දෙන්නද? නෑ මම කපලා දෙන්න. සෆායරත් කෝඩුවක් ඕනේද? හරි අපි වැඩේ හරියට කරනවා. ඔයාලට බලන්න දෙයක් නෑ. බලන්න ඕන. අනාසරින් යනවා. මම එක පැත්තක් දැම්මා. පැත්තේ දාම දාලා තියෙන්නේ. එක පැත්ත කියන්නේ හතර පැත්තක්. මේ බලන්න කන්න වැඩේ. මේ බලන්නකෝ. කප්පන එක නෙමෙයි ඒක. ඒවා හපන්නේ ඒවා. එහෙම. ඒවා තියෙන්නේ හපන්න නෙමෙයි සෆාය. අම්මා නේද? අපිටත් කම්මැලියනේ. කොහොමද මේ තාත්තට ඕනේ හදන්නම? මම කාට කැඩෙනකන් කිව්වා හදපුවා ටිකක් ගෙනල්ලා එල්ලමු කියලා. එනකොට එක්කෙනට අලවන්න හරි අමාරුවක් තිබ්බා. නේ මට අලවන්න ඕනි. දැන් අලවන්නයි තියෙන්නේ. මගේ නම් පළවෙනි එක හදලා ඉවරයි. ඔයා තාම හදනවද? මම හොරකම් කරේ නෑ. මම තනියම හැදුවේ මේකමි. කො බලන්න ඔය කූඩු. ආපෝ තාම භාගයක්වත් නැහැ. ඔන්න දැන් අපි කූඩු පාම හදාගෙන ඉවරයි. අපි කිව්වට මම තමයි කූඩු පහම හැදුවේ. ඔයා කීයක් හැදුවද? මම බලන් හිටියේ. ඉතින් දැන් ඔයා අලවන්නේ. නෑ මේක තද කරන්න ගියාම නියපොත්ත යනවා. නියපොත්ත යනවා? කොහෙ යන්නේ? ඉදිරිය යනවා. හරි. ඔයා දැන් අලවන්න මම බලන් ඉන්න. එහෙම කරන්න එපා ඉතින්. ඒක තද කරන්න ඕනේ. තද කරාම මෙහෙම හොඳට හයියට තියෙනවා. ඊට පස්සේ ගලවනකොට තමයි ඉතින් මේ නියපොත්ත යන්නේ. හරි අපි දැන් අලවමු. අපිට පාට ගන්න තිබ්බනේ. වාට පොඩ තමයි මේ. නෑ මේ බෞද්ධ කොටිය බෞද්ධ කොටිය පාරට එපයි වෙසක් එකට අලවන්න. ඉතින් හැමදාම ওই දම් පාට රෝස පාට නිකන් තියෙනවද? මොකද දම් පාට රෝස පාට වෙසක් කුණු හදන්නේ? ගම් බෝතලේ පොකෙල්ලුණාද නෑනේ? පීරු බබාගේ අතරි දෙනවලුනේ. නෑ එහෙම දෙයක් නැහැ. මේ මගේ නියපොත්ත ටිකක් මේ ගියා. මේක තද කරන්න ගියා.
හැබැයි මම මේක මට ඕන විදිහට හදන්නේ. හොඳේ ඒක කැතයි කියලා ගහන්න. නෑ කැතයි කියලා කෑ ගහනවා කැතයි නෑ. මුලින්ම නිල්. නිල් ගන්න බෑ මුලේ. ඇයි බැරි? අපි කොහොමද ගත්තේ? අපි සුදු නිල් කහ රතු සුදු තැඹිලි. අපි සුදු වැඩිපුර ගත්තා. සුදු වලින් මේව දාන්න. ඉතින් මම නිල් මම රතු. මම රතු ඔයා නිල් නෙමෙයි. දෙන්නමද? ඔයා පමණයි යලවන්නේ. මම බලන් ඉන්නවා. එහෙම කරන්න. බෑ මම බලන් ඉන්නවා. එහෙම කරන්න එපා. මම ධර්ම චක්‍ර කපනවා. ධර්ම චක්‍ර කපන්නේ නැහැ මෙදා සැරේ. ඇයි ඒ? මල් තියෙන එක ඩිසයින්ස් යන්නේ. නෑ මල් ගහන්නේ. අනේ මල කැතයි. අනේ බෑ මං TikTok එකේ දැයි. නෑ TikTok එකේ දකින ඔක්කොම කරන්න ඕනේ. හරි අපි දැන් කෝඩු ටික හදා. මොකද්ද ඒ කරේ? අපි මෙතන වීඩියෝ එකක් ගන්නව පේන්නේ නැද්ද? අපි දැන් කෝඩු ටික හදාගෙන ඉවරයි. කොළ ටිකක් කපාගෙන ඉවරයි නේ. අලවන්නයි තියෙන්නේ. කොහොමද අලුමු. ඔක්කොරම බලෙන් ඔයා හැට එන්නකෝ. ඔයා මෙතනින් බෑනේ මුකුත් කරන්න. යන්න. මේ පැත්තේ යන්න එක. යන්න. කෝඩු ටික ඉංගල මෙයාට පාරෙන් ඉඳ දෙන්න මහරාණට යන්න. පි මහරාණි යන්න එක. යන්න ගිහලා කන්න. ඔය පැත්තේ ඉඳ දෙන්න. අනේ මට බෑ මේ පැත්තෙන්. මෙහෙන් අස්සෙන් යන්න. අස්සෙන් යන්න. යන්නේ ඉතින්. මෙහෙන් යන්න. මෙහෙන් ඉඳ දිනවා. Dancing in the mirror. ඉස්සරහට. යන්න කිව්වම ඉන්න තුන්නේ ඉතින් කමක් නැහැ. ඉන්න එයාට දෙන්න පුළුවන් අද. අදවන්න ඕනේ. යන්න කිව්වද? මරත් දෙන්න දෙයිනි කියලා ගම් බෝතලයක්. ඇයි මට ජෝඩි ගම් බෝතලයක්? අපිට තියෙන්නේ. අපි හදාගත්තා. අපි එකක් මේ විදිහට හැරි දාගන්න. ඔන්නේ එකම ලකුවස්සක පටන් ගත්තා. මේකම බලන්න ඕනේ. නිසා කුඩු ඔක්කොම අලවල ඉවරයි. ඉතින් දැන් ඒවා ඉල්ලන්න ලෑස්ති කරගන්නයි හදන්නේ. කොමාරි අපේ තිබ්බ ලයිට් වලේ ප්‍රශ්නයක් වෙලා වැඩ කරන්න නැතුව තිබ්බ නිසා හස්බන්ඩ් සිද්ධ වුණා ඒකට බයිපාස් එකක් කරන්න. ඔන්න සහායත් ගියා උදව්වට. අම්මට පේන මොකක්ද? සහාය මහරාණි. අපි මේක මූව් කරමු. ඔව්.
චෝ ගන්නා දන්නේ ඕන්න නැති එකක් නැහැ ඔන්න දැන් අපි අපේ බවබබාලා තුන්දෙනාට ගෙදර ලස්සන කරපු විදිය පෙන්වන්නයි යන්නේ. හොඳම රියැක්ෂන් එක කාගේද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැක්කනේ චෝක්ද චෝ මොනවද මේ? මොනවද මේ? සිව් මේ සිව් මෙහෙ සිව්කම් ඔය සෙරප්පුව පැත්තකින් දාලා වෙසක් බලන්න බලන්න සියෝ වේ? Wow. ඕක නෙමෙයිනේ මේ මේක මේකනේ හරි බෑ ඇතුළට දාමු ඕ රොරෝට් සොරන්නේ ඔයගේ වැඩම තමයි රොරෝට් යා